වසන්තයේ තවත් දවස් කීපයක් අපේ ජීවිතයේ ගෙවුන විදිය ඔයාලත් එක්ක ආදරෙන් බෙදා ගන්න තමා මේ අද වීඩියෝ එක අරන් ආවේ ඔයාලට. ඉතින් මේ දවස් ටික නම් ගොඩාක් කාර්යබහුල වුණා. හැමෝම එහෙම ඇතිනේ. ඉතින් ඒක නිසා මොන දේ කරන්නත් කලින් මං හැමදාම කියන්නේ ගෙදර කැම ටික හදාගෙන ඉවර වෙන්න ඕනේ. මොකද ඉතින් චූටි බබාලා ඉන්න නිසා. ඉතින් කැම ටික හදලා ඉවර වෙලා මම කර හිටපු වැඩවල ඉතිරි වැඩ ටික කරන්න තමයි මේ පටන් ගත්තේ. ඉතින් අවුරුද්දට කලින් මම ඔයාලට ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්න හිටියේ. හැබැයි ඉතින් මට හදිසියෙම අසනීප වුණා. උණ ගැනිලා කතා කරගන්න බැරුණා. උණ ගැනුණත් මම කොහොම හරි මේ වීඩියෝ එක ඔයාලට අරන් එනවා. හැබැයි ලොකුම ප්‍රශ්නේ උනේ කතා කරන්න බැරි වුණා. ඉතින් මේ රෙකෝඩින් එක කරගන්න විදියක් තිබුණේ නැහැ. වචන පිට වෙන්නම නැතුව තමයි හිටියේ. ඉතින් චුට්ටක් හිතලා බලන්නකො අවුරුද්දට දවස් දෙකක් තියෙද්දි ගෙදර ඉන්න ඔයාට, ඒ කියන්නේ ගෙදර ඉන්න අම්මා අසනීප වුණාම කරන්න හිතන් හිටියේ කිසිම වැඩක් කරගන්න විදිහක් නැති වෙනව නේද? ඉතින් මගේ හිත හැම වෙලාවෙම කියන්න පටන් ගත්තා නෑ ඔයා අසනීප වුණාට මේ ගෙදර පුංචි පැටව ඔයාගේ හස්බන්ඩ් ආසාවෙන් බලන් ඉන්නවා ඒ ලස්සන අවුරුදු දවස ගත කරන්න. ඔයා කොහොම හරි නැගිටින්න ඕනේ හිතට ශක්තිය අරගෙන කියලා හැම වෙලේම මගේ හිත කියන්න ගත්තා. ඉතින් ඒක නිසා හස්බන්ඩ් ගෙනත් දුන්නු බෙහෙත් චුට්ටකුත් බීලා කොහොම හරි මගේ හිතට හයිය අරගත්තා. එහෙම අරගෙන මං කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කිසිම අඩුවක් නැතුව කරා. ඇත්තටම මට එදා තමයි තේරුනේ ගත ලෙඩ වුණත් හිත ලෙඩ වෙලා නැත්තම් අපිට ගොඩාක් දේවල් කරගන්න ශක්තිය ලැබෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මං මගේ කොට්ට ටිකට එකම පාටින් කවර දාලා මහගත්තා. මොකද මේ මට ඕන වුණා ඒ ටික එක පාටකින් තියලා තියන්න. කොට්ට ගොඩ ලස්සනට තියෙනකොට ඒකත් හරි පිළිවෙලයිනේ. ඒක නිසා එක එක විදිහේ කවර තියෙන කොට්ටනේ අපි ළඟ තියෙන්නේ. ඉතින් එහෙම නැතුව එකම පාටකින් ඒ ටික මහ ගන්න ඕන වුණා. ඉතින් මං ළඟ තිබුණු පරණ සාරියක් අවල තමයි මම ඒ ටික මහගත්තේ. අපිට ලස්සනට පිළිවෙලට ඉන්නවා නම් මහා ලොකු දේවල් ඇත්තටම ඕනේ කරන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඒ ටික ලස්සනට මහලා තියලා ඒක දිහා බලලත් මම ගොඩාක් සතුටු වුණා. ඒ වැඩ ටික ඉවර වෙගෙන එනකොට හස්බන්ඩ් කිව්වා කේක් ටිකක් දාගන්න යමු කියලා. මොකද මේ ගෙදර නෙවෙයිනේ oven එක හැම තියෙන අපි වැඩ කරන තැනනේ. ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා ගිහින් කේක් ටික දාගත්තා. එන ගමන් අපි මෙන්න මෙතෙන්ට ගියා. මට ලොකු ආසාවක් තිබුණා මේ සැරේ මගේ අවුරුදු කෑම මේසය චූටි වෙනසක් කරන්න. මේ සැරේ හස්බන්ඩ්ුයි මමයි කතා වුණා අලුත් අවුරුදු කෑම මේසෙට අපි දෙන්නගෙම අතින් හදපු රස කැවිලි 5ක් කොහොම හරි තියමු කියලා. ඉතින් ඒක නිසා කැවිලි ටික හදා ගන්නත් ඕනේ. ඊට කලින් මේ බඩ ටික අරගෙනම ගෙදර යන් කියලා අපි දෙන්න මෙතෙන්ට ආවේ. ඉතින් මං ආස කරන විදිහේ පුංචි බඩ ටිකක් ගත්තා. අපි ගෙදර ගිහින් බලමු ඒ ටික මොනවද කියලා. ඉතින් මගේ මේ පුංචි කෑම මේසය මට හස්බන්ඩ් තමයි හදලා දුන්නේ. ඉතින් මේක මට හිතුණා චුට්ටක් අර අඳුරේ වගේ නිසා කැවිලි තිබ්බහම එච්චර පෙනුමක් නැති වෙයි කියලා. අපි එනකොට මෙන්න මේක අරන් ආවා. මේක ක්‍රීම් කලර් එකක් වගේ නිසා මට හිතෙනවා කැවිලි ටික ලස්සනට කැපිලා වෙන්නේ මේකෙන් තිබ්බහම කියලා. ඉතින් අපි ගෙදරට එනකොට ටිකක් රෑ වුණා. අද කැවිලි ටිකක් හදාගන්නත් හිතාගෙන ඉන්නවා. මොකද මේ හෙට 13 වෙනිදා හෙට දවසට පුංචි වැඩ ටිකක් ඉතුරු කරගෙන අද දවසේ වැඩ ටික ඉවර කරන්න තමයි අපි හිතාගෙන ආවේ. ඉතින් ඒ ඔක්කොටම කලින් මට මෙන්න මේක ලස්සනට එලලා ඒකේ ලස්සන බලන්න ආසයි තුණා. ඉතින් ඒක නිසා ගෙවල් ඔක්කොම ලස්සනට අස් කරලා දැන් තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් මේකත් ලස්සනට එලලා තියලා වැඩ ටික පටන් ගත්තාම මගේ හිතට හරියම නිදහස්.
මේ වැඩ කරන අතරේ මට ගොඩාක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණ දේවල් තිබුණා. ඉතින් දවල් වරුවේ මං අර රෙදි මහන වෙලාවේ හස්බන්ඩ් පොල් ටික ගාලා කිරි ටික මිරිකලා හැම තිබුණා. මොකද අපේ වැඩ ටික ඉවර කරගෙන ආපු ගමන් අපිට කොකිස් ටික එහෙම උයා ගන්න පුළුවන් වෙන නිසා මේ ඉටිරෙද්ද ටිකක් වැඩිපුර අපි අරන් ආවා. මොකද මේ මගේ කිචන් එකේ තව තියෙන පොඩි ටේබල් එකක් ඒකටයි දුවගේ පොත් මේසෙටයි දාගන්නත් එක්කම. ඉතින් එන්නකො බලන්න මම්මගේ අවුරුදු මේසෙ ලස්සන කරගන්න තව මොනවද ගත්තේ කියලා බලන්න. ඉතින් මේ ඔක්කොම ටික බලලා ඉවර වෙලා අපි වැඩ ටික කරන්න පටන් ගත්තා. මුලින්ම හදන්න ගත්තේ පැණි පොල් එකක් හදලා දෙන්න කිව්වා හස්බන්ඩ්ට. මොකද එයා පැණි කැවුම් කන්න ඕනි කියලා හදන්න ගොඩක් ආසාවෙන් හිටියා. ඉතින් එයා ඒක හදන ගමන් මම නාරං කැවුම් ටිකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ හාලිපේ. ඉතින් දෙකටම පැණි පොල් එක ඕන වෙන නිසා ඒක මුලින්ම මං හැදුවා. අපි දවල් එනකොට චොක්ලට් කේක් එකේ වැඩ ටික නම් ඔක්කොම ඉවර කරගත්තා. හැබැයි බටර් කේක් එකට අපි හිතුවා මැද්දෙන් පොඩ්ඩක් අයිසින් ටිකක් දාගමු කියලා. ඉතින් ඒකට වෙලා මදි වෙන නිසා අපි තව වැඩ ගොඩාක් තියෙනවා අනි කරගන්න. බටර් කේක් එක ගෙදර අරන් ආවා. මේ ඒක හිමීට දැන් මේ වැඩ කරන අතරතුර අයිසින් කරගන්නවා. ඉතින් අපි පළවෙනි වතාවට තමයි මේ පැණි කැවුම් හදන්නේ. ඔන්න ඉතින් හස්බන්ඩ් දන්න විදියට මේක හදා ගන්නවා. ඉතින් කොහොම හැදුනත් අපිට ඇත්තටම අපි දෙන්නගේ අතින් හැදෙන නිසා මේ දේවල් ගොඩාක් සතුටුයි. ඒ වගේම ගොඩාක් වටිනවා මේ කෑම දකිනකොට. ඇත්තටම අපි දෙන්නගේ මහන්සියෙන් අපි දෙන්නගේ අතින් හැදුන දේවල් නේ කියලා ඇත්තටම ගොඩාක් සතුටු හිතෙනවා. ඉතින් මගේ දුවත් ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ දේවල් කරන්න. ඉතින් මම ඒක නිසා චුට්ටක් යාට අත හුරු වෙන්නත් එක්ක නාරං කැවුම් හදපු මිශ්‍රණයෙන් කොකිස් ටිකක් උයන්න දුන්නා. ඉතින් එයා ඒ වැඩේ හොඳට කරා. අපි මේ හැම දෙයක්ම කරන්නේ ඇත්තටම හිතලා බැලුවොත් අපේ දරු පැටව වෙනුවෙන්, එයාලගේ සතුට වෙනුවෙන්. අවුරුදු කියලා එයාලට හිතට දැනෙන්නේ මෙන්න මේ දේවල් නිසා. ඇත්තටම අවුරුද්දේ එකම එක වතාවක් එන මේ හැමදේම ගොඩක් වෙලාවට අපි මේ අප්‍රේල් මාසෙදි විතරනේ ගෙදරක මේ වගේ කැවිලි ටිකක් වැඩිපුර හදන්නේ. ඉතින් ඒ ටික මග අරින්නේ කොහොමද කියලා හිතනවා විශේෂ හේතුවක් නැත්නම්. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක බලන ඔයාටත් මොනම යම් හේතුවක් නිසා මේ අවුරුද්ද ලස්සන කරගන්න බැරි වෙන්න ඇති. හැබැයි එහෙම කියලා දුක් වෙන්න එපා. ඊළඟ අවුරුද්ද පුළුවන් තරම් ලස්සන කරගන්න අද ඉඳන්ම ලස්සන ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න. ඒ වගේම ඔයාලගේ පවුල වෙනුවෙන් ලස්සන අවුරුදු දවසක් උදා කරලා දෙන්න උත්සාහ කරන්න. ඇත්තටම ගෙදර අම්මා තමයි ඒක විශේෂයෙන්ම කරන්නේ. ඉතින් අවුරුදු කියලා දරුවන්ට දැනෙන්නේ හිතට මේ අම්මා මේ දේවල් කරනකොට. අපිත් ගොඩාක් කාර්යබහුල ජීවිත තමයි ගත කරන්නේ. ඇත්තටම මුළු අවුරුද්ද පුරාම ඉන්නෙත් කෑම බීමත් එක්ක. හැබැයි එහෙමයි කියලා අපි මේ අවුරුදු දවස් ටිකේ නිදහසේ ඉන්න ඕනි කියලා මේ මොකුත් නොකර හිටියේ නැහැ. මෙච්චර මේ මහන්සි වෙලා හැමදේම කරගන්නේ අවුරුදු දවස ලස්සන කරගන්න ඕන නිසා. ඉතින් මං හිතනවා ආදරණීය ඔයාලත් මේ අවුරුද්ද කරන්න බැරි වුණා නම් ඊළඟ අවුරුද්දේ හරිය ඔයාලගේ පුංචි පවුල වෙනුවෙන් පුංචි දෙයක් හරි කරයි. ඉතින් මගේ දුවලා දෙන්න කලින් කැම ටික හදන වෙලේ ඉඳන් ලොකුවට ඉල්ලීම් කරා ලිප බිමට ගන්න කියලා. මොකද එයාටත් මේ දේවල් බලන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අපිට චුට්ටක් අමාරුණත් කමක් නැහැ කියලා හිතලා මේ වැඩ ටික කරන්න අපි ලිප බිමට ගත්තා. ඉතින් ඒගොල්ලෝ හරිම ආසාවෙන් දැන් බිමට වෙලා මේ දේවල් බලාගෙන ඉන්නවා. දන්නවද අපේ මේ පුංචි පැටව මේ දේවල් දිහා බලාගෙන ඉඳලා මොන තරම් දේවල් ඉගෙන ගන්නවද කියලා. ඉතින්
ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ ලස්සන මතක ඉතිරි වෙන කාල සීමාවක් තමයි මේ ගෙවන්නේ. ඇත්තටම පුංචි කාලේ තමන්ගේ ගෙවල් වල කරන මේ දේවල් චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් හැමදේම මේගොල්ලන්ගේ ඔළුවේ ලස්සනට තැම්පත් වෙනවා. ඔයාලට මතකද අපේ පුංචි කාලේ ඇත්තටම අපි අපේ ගෙවල් වල කරන දේවල් අදටත් හරි ආසාවෙන් මතක් කරනවා නේද? ඒ කාලේ අපි අවුරුදු සමරපු හැටි, අවුරුදු වලට අපේ අම්මලා ලෑස්ති වුණ හැටි, ඒ හැම දෙයක්ම හරි ආසාවෙන් මතක් කරනවා. ඉතින් ඔයත් අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාගේ පුංචි පැටවුන්ට ඒ ලස්සන මතක ඉදිරි කරන්න. දැන් වෙලාව රෑ 10ත් පහු වෙලා. ඒ වුණත් බලන්නකෝ මගේ පැටව දෙන්න මල් ළඟට වෙලා මේ දේවල් දිහා බලාගෙන ඉන්න ලස්සන. ඒ කියන්නේ යාලා මොනතරම් ආසද මේ දේවල් බලන්න. ඉතින් ඔන්න මන් ටිකක් උයනකන් ඉඳලා මට චූටි උදව්වක් දෙන්න හස්බන්ඩ්ුත් ආවා. ඉතින් ගෙදර පවුලේ හැමෝම එකතු වෙලා මේ දේවල් කරනකොට දැනෙන සතුට කවදාවත් කොහෙන්වත් සල්ලි වලට ගන්න පුළුවන් අපිට. ඉතින් අපි ජීවත් වෙන කාල සීමාව මෙච්චරයි කියලා අපි කාටවත්ම කියන්න බෑ. ඒක නිසා මේ ජීවත් වෙන පුංචි කාලේ පුළුවන් තරම් මේ විදියට එකට එකතු වෙලා සතුටු මතක පිරුණු දවස් අපේ ජීවිතවලට එකතු කරගන්න එක තමයි හොඳම දේ. ඉතින් දන්නවද අපි මේ කරන දේවල් දිහා බලාගෙන ඉඳලා මගේ ලොකු දූ එයාගේ ආසාවට ටිකක් උයන්න දෙන්න කිව්වා. ඉතින් මම චුට්ටක් අකමැත්තෙන් තමයි යාට දුන්නේ ඇත්තටම. මොකද ඉතින් තෙල් තාච්චිය, ගින්දර කියන දේවල් දරුවන්ගෙන් ඈත් වෙලාම තියෙන්න ඕන නිසා. හැබැයි ඉතින් එයා ගොඩාක් පරිස්සමට මේ දේ හරිම ලස්සනට කරා. ඉතින් මම ළඟට වෙලා බලාගෙන ඉද්දී මේ ඉතුරු කොකස් ටික ඔක්කොම මගේ ලොකු දුව අතින් තමයි ඉදුනේ. ඇත්තටම මට ගොඩාක් සතුට හිතුණා. කලින් අවුරුදු වල කරන්න බැරි වුණත් චුට්ට මේගොල්ලෝ ලොකු වෙලා මේ දේවල් කරන්න පුළුවන් වයසටත් ඇවිල්ලා දැන් කියලා. මේ දේවල් මගේ ලොකු දුව කරනවා දකිනකොට මමත් මගේ පුංචි කාලයට ගියා. ඇත්තටම ඒ කාලේ මගේ අම්මා අතින් අනිත් කෑවිලි වර්ග හැදෙනකොට ගෙදර කොකස් ටික ඉදුනේ මගේ අතින්. ඉතින් මේ වැඩ ටික ඉවර කරලා නිදා ගන්නකොට නම් ගොඩාක් රෑ වුණා. ඉතින් බලන්නකෝ මම ලස්සනට අස් කරලා තියෙන මගේ පුංචි කාමරේ ලස්සන දැක්කම කොහෙදෝ නැති නිදිමතක් එනවා ඇත්තටම. මගේ කිචන් එකේ අපි අද වැඩ කරේ නැහැ වගේ ලස්සනටම අස් කරලා ආපහු ඒ ඔක්කොම වැඩ ඉවර කරලා අපි නිදා ගන්න ආවා. ඔයාලට දැනෙනවද මගේ හිතට දැනෙන මේ නිදහස? ගේ ලස්සනට අස් කරලා මගේ හිතේ හැටියට හැමදේම පිරිසිදුවට පිළිවෙලට හරි ගස්සලා වශ එකක් දාගෙන ඇවිල්ලා නිදා ගන්නකොට මගේ හිතට දැනෙන සැනසෙල්ල. ඉතින් ඒ සතුට සැනසීමම ඇති කොච්චර රැ වෙලා නිදාගත්තත් හෙට උදේම හැරිලා ඉතුරු අවුරුදු කෑම ටිකත් හදාගන්න. ඉතින් මේ තමයි පහුවදා. හැමෝටමත් කලින් උදෙන්ම නැගිටලා ඉක්මනින් ගෙදර තියෙන අනිත් වැඩ ටික ඉවර කරගත්තා. ඊට පස්සේ ඉතින් කැවිලි හදන වැඩවලට ආපහු හස්බන්ඩ්ගේ උදව් ඇතුව හැමදේම ලෑස්ති කරගත්තා. ඊයේ රෑ නිදාගන්න යනකොට මුදු ඇට ටික පෙඟෙන්න දාලා තමයි ගියේ. ඉතින් ඒක නිසා අද උදෙන්ම ඒ ටික ගොඩට අරන් දාලා මම පැණිවලු ටිකක් තමයි හදන්නේ. ඒ අතරේ හස්බන්ඩ් දොඩල් චුට්ටක් හැඳි ගන්නවා. හස්බන්ඩ්යි මමයි ගොඩාක්ම ආස කැවිලි වර්ගයක් තමයි පැණිවලලු. ඉතින් එයාට ඕනේ කිව්වා අර බෝන්දි වගේ නැති නියම පැණිවලලු. ඒක නිසා ඉතින් උඳු වැඩිපුර දාලා හරි පදමටම පැණිවලලු හැදුවා. ඉතින් මේ උදාවනේ අපි ඇඟිලි ගනිමින් හිටපු ඒ ලස්සන දවස, අලුත් අවුරුදු දවස. ඉතින් මගේ ආදරණීය ඔයාලා හැමෝටම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. අවුරුද්ද ලබලා ලොකු වෙලාවක් ගියේ නැහැ.
අපි සේරමලා නැගිටලා මේ කිරි උතුරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ සැරේ අපේ අවුරුදු චාරිත්‍ර ටික ලස්සනට කරන්න පුළුවන් විදිහේ නැකත් ටිකක් අපිට හම්බෙලා තිබ්බා. ඉතින් ඒක නිසා ඒ හැම චාරිත්‍රයක්ම නැකතට මේ සැරේ අපේ ගෙදර සිද්ධ වුණා. ඉතින් මගේ ලොකු දෝයි චූටි දෝයි ඊයේ නිදාගන්න යන වෙලාව කිව්වේ අනිවාර්යයෙන්ම කිරි උතරන වෙලාවට හැරවන්න කියලා. ඉතින් පාන්දර කීයට තිබුණත් ඒ දෙන්න නැගිටින්න බලාගෙන තමයි හිටියේ. ඉතින් මං එකපාරින් කතා කරනකොට ඇත්තටම දෙන්නම නැගිටලා ආවා කිසිම කරදරයක් නැතුව වොෂ් එකක් දාලා ලස්සනට ගවුම් දෙකක් ඇඳගෙන මේ විදිහට දැන් කිරි උතරන නැකත එනකන් තමයි මේ මග බලාගෙන ඉන්නේ මගේ පැටව දෙන්න. ඉතින් මම ඔයාලට කිව්වනේ අවුරුද්දට කලින් වීඩියෝ එකක් ගේන්න හිතාගෙන හිටියා කියලා. ඉතින් ඒකත් එක්කම එකට මේ වීඩියෝ එක ගේන්න ඕන නිසා චුට්ටක් වීඩියෝ එක දිග වැඩි වෙනවා. පුළුවන් උපරිමයෙන්ම වීඩියෝ එක කෙටි කරලා තමයි මේ දාන්නේ. හොඳද? ඉතින් ආයෙත් පාරක් ප්‍රාර්ථනා කරන්නම් රටවාසී ලෝකවාසී ආදරණීය ජනතාව හැමෝටම මේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සතුටෙන් සැනසීමෙන් ආදරෙන් ජීවත් වෙන්න ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා. කිරි උතරන වැඩ කටයුතු ටික ඉවර කරලා ඊළඟට මම ලෑස්ති වෙන්නේ කිරිබත් චුට්ටක් උයා ගන්න. ඒ ගමම මම කිරිබත් උයන්න පටන් ගත්තා. මොකද 6:44ට තමයි නැකත තිබුණේ. හැබැයි මං හිමීට මගේ වැඩ ටික ඉවර කරගන්න ඕන නිසා මේ ගමම්ම කිරිබත් ටිකත් උයන්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා කිරිබත් ටික හදලා ඉවර වෙලා බුදුන්ටත් පූජා කරන්න. ඉතින් හැමදේම බුද්ධ පූජාවට අවශ්‍ය දේවල් ටිකත් මම මේ විදිහට ලෑස්ති කරගත්තා. චූටි දූ නම් චුට්ටක් ආයේ නිදාගන්න ගියා. ඉතින් ලොකු දූ මට මේ වැඩවලට උදව් කරා. ඉතින් පවුලේ අනිත් අය වගේම ආසාවෙන් මමත් බලන් හිටපු දවස තමයි අද දවස. ඉතින් ඒක නිසා මේ හැම දෙයක්ම ගොඩාක් සතුටෙන් තමයි මමත් කරේ. ගොඩක් වෙලාවට මම හිතන්නේ අවුරුද්දකට එකපාරක් එන මේ දවස ඇයි අපිට ලස්සන කරගන්න බැරි කියලා. ඇත්තටම මම හිතන්නේ ගොඩක් වෙලාවට එතෙන්ට වැදගත් මිල මුදල් නෙවෙයි. ඇත්තටම හැමෝම ගාව පුංචි පුංචි දේවල් හරි තියෙනවනේ. ඉතින් ඒ පුංචි දේවල් හොඳටම ඇති මේ පුංචි අවුරුද්ද සමරන්න සතුටෙන් පවුලයත් එක්ක. ඉතින් ඒක නිසා අපිට නැති දේවල් ගැන හිතා දුක් වෙන්නේ නැතුව අපිට තියෙන දේවල් ප්‍රයෝජනයට අරගෙන එදා දවස ලස්සනට ගත කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් අපේ අතින් හැදුණු හැම කැවිලි වර්ගයකින්ම බුද්ධ පූජාවට මුලින්ම අයින් කරලා කිරිබතුත් අයින් කරලා හැම දෙයක්ම ලෑස්ති කරා මුලින්ම බුදුන්ට. මං හිතනවා අපි මොන දේවල් කරත් ඇත්තටම අපේ ආගම දහම කියන දේ ප්‍රධාන වෙන්න ඕනේ. අපේ දරුවන්ට මේ දේවල් පේන්න අපි අනිවාර්යෙන්ම මේ දේවල් කරන්න ඕනේ. මොකද අපේ දරුවෝ ධර්මයට යොමු කරන්න නම් හොඳම දේ තමයි අපි ඒ විදිහට කරන එක.
මං හැමදාම කියනවා වගේ මගේම නොවුනත් මේ අපේ පුංචි ගෙදර මගේ හිත නිවන එකම තැන තමයි මේ. ඉතින් බලන්නකෝ මගේ දුවලා දෙන්නට තියෙන සතුට. ඒගොල්ලෝ මට මොන තරම්නම් උදව් කරනවද. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ දේවල් කරනකොට අනිවාර්යෙන් අපිට අපේ පුංචි පැටවුන්ගේ උදව් ලැබෙන්නේ නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒගොල්ලොත් අපේ වැඩවලට පොඩ හරි හවුල් වෙනවා. ඉතින් දැන් අනුභවය කරන්න තියෙන නැකත ළඟයි. ඉතින් මම මගේ දුවලා දෙන්නට කිව්වා ඒ නැකතට ඒ දෙන්නට පොඩි මොන හරි දෙයක් පොතක් පැන්සලක් අරගෙන ලියන්න කියලා. මොකද ඒ වෙලාව ගොඩක් වටිනවා ඒ දෙන්නට. ඉතින් ඒක ලියන අතරතුරේ තමයි මමයි හස්බන්ඩ්ුයි යාලට කිරිබත් ටිකක් කැව්වේ. මගේ අසනීප තියෙද්දිත් මාව ශක්තිමත් කරපු මගේ හිත අද දවස ගොඩක් ලස්සන කරා. මම කියන්න ඕනේ ඒක ඔයාලට පේනවා ඇත්තටම. ඉතින් මමයි හස්බන්ඩ්ුයි එකතු වෙලා හදපු රසම රස කැවිලි වලින් අපේ අවුරුදු මේසෙ ලස්සන කරගත්තා. අවුරුද්දට කලින් මට මගේ හිත කිව්වේ මෙන්න මේ වගේ ලස්සන අවුරුදු මේසයක්. ඇත්තටම ඒ මම හිතපු විදිහටම මගේ අවුරුදු මේසෙ ලස්සන කරගන්න මට පුළුවන් වුණා. කඩෙන් ගත්ත කිසිම කැවිලි වර්ගයක් නැහැ අපේ අවුරුදු මේසේ. අපි දෙන්නගේ අතින්ම මහන්සියෙන් හදපු කැවිලි ටික තමයි මේ ලස්සනට තියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ ඇත්තටම. නිදි වරාගෙන මහන්සියෙන් හැදුවත් ඒ දැනෙන සතුට වචනෙන් විස්තර කරන්න බෑ ඇත්තටම. මේ වෙලාවේ නැකතට හරි වෙලාව බලාගෙන ඉන්න ගමන් තමයි මම හිටියේ. ඉතින් දුවලා දෙන්නත් පොත් එක ළඟ තියාගෙන හිටියා. විනාඩියක්වත් තප්පරයක්වත් එහාට මෙහාට නොකර හරියටම අපි ඒ සිරිත් විරිත් චාරිත්‍ර ඔක්කොම කරා ඇත්තටම. හිතේ අරුම කියා ගන්න සිටිනා තැන කොතන කිරියුතුරන අරු නෙල්ලට අගනාරු මෙව්වා හලදරනා රන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා. ඉතින් දන්නවද මෙන්න මේ වගේ දේවල් තමයි මගේ ඇස් දෙකට දකින්න ආසම දේවල්. කොයිතරම් ගහ මරා ගත්තත් ගේ ඇතුලේ සහෝදර ප්‍රේමය කියන එක ඇත්තටම පුදුමාකාරයි. දන්නවද ඉතින් මේ කට්ටියම දුවන්නේ කොහෙද කියලා? අප්පච්චි රතිඤ්ඤා දාන තමයි හදන්නේ. ඉතින් චූටි දුවලා දෙන්න පස්සෙන් මමත් පොඩි එකෙක් වගේ දිව්වා ඒ දේවල් බලන්න. ඉතින් දන්නවද ඒගොල්ලෝ ඒව දිහා බලද්දී මම දැක්ක ලස්සනම දර්ශනය මොකද්ද කියලා? මෙන්න මේක. ඇත්තටම අලුත් අවුරුදු උදාවත් එක්ක අවුරුදු දවසට වැටෙන ඒ ඉරු එළියේ පුදුමාකාර ලස්සනක් තියෙනවා. ඇත්තටම අවුරුදු කියලා දැනෙන්නේ ගෙදර කරන දේවල් එක්ක විතරක් නෙවෙයි, පරිසරයේ
වෙනස්කනුත් එක්ක. ඉතින් ඇත්තටම අවුරුදු දවසට ලොකු වෙනසක් වෙනවා පරිසරේ. ඉතින් මේ ඉර එළිය තමයි එක දෙයක්. ඉතින් ඒක හරිය ලස්සනට වැටලා තිබුණා ගස් අතරින්. මං හුඟක් වෙලා මෙතෙන්ට වෙලා ඇත්තටම බලාගෙන හිටියා. ඒ තරම් ලස්සන දර්ශනයක් ඒක. ඊළඟට ඉතින් අපි කිරිබත් කන්න කලින් අපි හදපු කෑම වලින් හැම දෙයක්ම තියලා අහල පහල ගෙවල් වලට ගිහින් දුන්නා. මොකද ඒගොල්ලොත් කන වෙලාව නෙමේ වෙලාව. ඉතින් ඒක නිසා ඒ කරන දේවල් වල සතුට කියලා නිම කරන්න බෑ ඇත්තටම. ඉතින් අපි උදේ කෑම අරගෙන ඉක්මනටම ගිය ළඟම තියෙන ආරාමෙට ගිහින් බෝධිය වටේම අතු ගෑවා. මොකද මේ ටිකේම ගොඩක් පන්සල් ඇවිල්ලා නැහැ කවුරුත්. ඉතින් බෝධිය වටේ කොළ ගොඩාක් තිබුණා. මං හිතුවා ලොකු පිනක් මමයි හස්බන්ඩ්ුයි මගේ දූලා දෙන්නයි කරේ. බෝධිය වටේ ගොඩාක් සුද්ධ කරලා පිරිත් චුට්ටකුත් කියලා තමයි අපි එතනින් ආවේ. ඒ ඇවිදිනකොට චුට්ටක් දවල් වෙලා තිබුණේ. ඉතින් සරල පුංචි කෑම වේලක් හදාගත්ත දවල් කෑමට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස නිමා වුණේ. ඇත්තටම රෑ වෙනකොට ඉතින් මමත් ආසාවෙන් හිටියේ අපේ දුවලා වගේම නිලාපත්තු කරන්න. ඉතින් ඒකත් කරලා මේ විදිහට අද දවස සතුටින් නිමා කරා. ඉතින් ආදරණීය ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්නම්.